යෝ බොයිස් වටසප් කාලෙකට පස්සේ ඉතිං ඔන්න වීන එකක් ගෙනල තියෙනවා කොහොමද බොට්ට හදාගන්න කියලා. ඉතින් අපි ගිහිම් බලමු කොහොමද බොට්ට හදාගන්න කියලා. ඉතින් ලොකු දෙයක් නෑ මේක මිනි බොට්ටයක් එක මුලින්ම කියන්න ඕනේ ටිකෙන්ටික ඉතින් අප්ඩේට් එනවා අප්ඩේට් දෙනවා. ඉතින් මිනිබොට්ටයක් කියන්නේ ඕගොල්ලන්ට ඩිප්ලෝයි කරගන්න ඕන්න ඔගොල්ලන්ට තින්නේ කනට් කරගන්න විතරයි විනාඩි 5ක් ඇතුළත වැඩේ ගොඩ. ඉතින් මුලින්ම ඔයගොල්ලන්ගේ Chrome එක ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට එන්න තියෙන්නේ මෙන්න මේ සයිට් එකට. මම මේකේ link එක දාලා තියෙනවා description එකේ. මේකට ආවට පස්සේ මෙතනින් ගිහිල්ලා ඔයගොල්ලන්ට මේ sign in වෙන්න පුළුවන්. හරිද? දැන් මම sign out කරලා පෙන්නන්නම් කොහොමින්ද. මෙතෙන්ට ආවට පස්සේ මෙන්න මෙහෙම login කියලා එකක් ඔයගොල්ලන්ට පෙන්නන්නේ. ඔකට යන්න. ඊට පස්සේ මෙතනින් Google හරි ගියත් අපර මොකක් හරි දෙන්න. මම Google කියලා දෙන්නම්කෝ. එතනින් ගියා මගේ තියෙන එකක් දුන්නා. එතකොට යනවා හරිද? ඔන්න ඔහොම ඩෑෂ්බෝඩ් එකට එනවා. දැන් ඒක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඊළඟට යන්න මේ මෙතනින් මිනි බොට් කියලා තියෙන එකට. මෙන්න මේකට. මිනි බොට්. හරිද? මෙතනින් ගියලා ඕගොල්ලන්ට පුළුවන් මිනි බොට් දැන් මෙතන මේ පෙයා සයිට් එක තියෙනවා QR එක තියෙනවා. පෙයා සයිට් එකට ගියා. මෙතනින් එනවා පෙයා සයිට් එක. මෙන්න මෙතෙන්ට ඔයාලගේ නම්බරේ දීලා ජෙනරේට් මේ කෝඩ් කියන එක දෙන්න. ඊට පල්ලෙහින් කෝඩ් එක වැටෙනවා. ඒක දීලා ඕගොල්ලන්ට ලින්ක් කරගන්න පුළුවන් WhatsApp එක. ඔයාලා ලින්ක් කරගන්න දන්නවනේ. ඉතින් ලින්ක් කරගන්න දන්නේ නැත්නම් ඉන්න මම එකත් පෙන්නන්නම්. මෙහෙම WhatsApp එකට ගියා. මෙතනින් ගියා link device වලට ගියා. මෙන්න මෙතන link device දීලා ඒක දෙන්න. එතන පුළුවන් ඕගොල්ලන්ට QR එකෙන් මේවා කරන්නත් පුළුවන්. ඒ වගේම පෙයා කරගන්නත් පුළුවන්. ඉතින් එතනින් පල්ලෙහාට ආවට පස්සේ ඕගොල්ලන්ට මෙහෙට එනකොට බලා ගන්න පුළුවන් මේ මෙතන මේ ඕගොල්ලන්ට බලා ගන්න තියෙනවා commands. ඒ කියන්නේ දැන් මිනි බොට් එකේ තියෙන commands ටික. දැන් music YouTube ගත්තොත් දැන් song කියන්නේ සින්දු මේ search කරලා download කරන්න පුළුවන්. එතකොට C song කියන්නේ මේ channel වලට WhatsApp channel වලට song දාන්න සින්දු දාන්න. එතකොට downloads වලට ගියාට පස්සේ TikTok FB මේ ඔක්කොම commands ටික ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන. ඊට පස්සේ මෙතන settings. මෙන්න මේක settings හරිද? මේ තියෙන්නේ settings command. මේ කමාන්ඩ් යූස් කරලා ඕගොල්ලන්ට පුළුවන් බොට්ගේ සෙටිං වෙනස් කරන්න කමාන්ඩ් ගහලා හරිද? ඒක ටිකක් බෝරින්. ඉතින් කමාන්ඩ් යූස් කරන්න ඕනේ කට්ටියට තමයි ඒක දීලා තියෙන්නේ. ඉතින් කමාන්ඩ් යූස් කරන්න ඕනේ කට්ටිය ඒක යූස් කරන්න. ඊට පස්සේ ආයේ දැන් ඔය මිනි බොට්නේ. මෙතන මේ Xpro MD කියලා තියෙන එකට ගියාම ඕගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන් download ship තියෙනවා, view on ගියතක් තියෙනවා, pair තියෙනවා, QR තියෙනවා. මේ තියෙන්නේ main bot එක. හරිද? මේක ඔයගොල්ලෝ deploy කරගන්න ඕනේ. අරකට වඩා features මේකේ තියෙනවා. මේක ඔයගොල්ලෝ deploy කරගන්න ඕනේ. හරිද? එතකොට මෙතන පල්ලෙහාට ආවට පස්සේ මෙතන තියෙනවා ඔයගොල්ලන්ට ප්‍රශ්න එහෙම තියෙනවා නම් message එකක් දාන්න පුළුවන් මේකට. ඒක නිකන් community එකක් වගේ එකක් එතන තියෙන්නේ. හරි. ඒක තියෙනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන ගිහිල්ලා මෙන්න මෙතන දැන් ඔයා මුලින්ම මේ මිනි බොට් කියන එකට මිනි MD කියන එකට ගිහිල්ලා බොට්ට කනෙක්ට් කරගන්න. බොට්ට මෙතනින් කනෙක්ට් කරගත්තට පස්සේ තමයි විනාඩි 5ක් වගේ ඇතුළත බොට් ඇක්ටිව් වෙනවා. ඉතින් මේ ඇක්ටිව් වෙනකන් චුට්ටක් ඉන්න මේ පෙයා කරපු ගමන් මේක මණ්ඩට නෑ. චුට්ට වෙලාවක් ගියාට පස්සේ හරියනවා. ඒ කියන්නේ විනාඩි 5ක් විතර යනවා බොට් ස්ටාර්ට් වෙන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් ගියාට පස්සේ ඕගොල්ලන්ට බොට්ස් කියලා එකක් බලා ගන්න පුළුවන්. ඔන්න ඕකට ගියාට පස්සේ මෙතන දැන් මගේ එක නම්බරයක් පෙන්නනවා මෙතන. ඔයාලගේ දැන් අලුතෙන් හදන account වල මෙතන නම්බරයක් නැහැ. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා add bot කියලා එකක්. ඔන්න ඕක දෙන්න. දැන් මම මෙතෙන්ට ඔයාලට එක නම්බරයක් ඇඩ් කරලා පෙන්නන්නම්. මෙහෙම ධන ලකුණත් එක්ක ඕගොල්ලන්ගේ නම්බරේ ගහන්න බොට් හදපු නම්බරේ. ඒ කියන්නේ බොට් පෙයා කරපු නම්බරේ. ඒ නම්බරේ මෙන්න මෙතෙන්ට ගහන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ send OTP WhatsApp කියන එක දෙන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට WhatsApp එකෙන් කෝඩ් එකක් එනවා. ඉතින් මෙන්න මේ විදිහට කෝඩ් එකක් ආවා. මේ තියෙන්නේ මෙන්න මේක 118යි 397. ඉතින් මෙතනින් ගියාට පස්සේ 118යි 397 නේද තිබ්බේ මට මතක නැහැ. ඔව් ඒක තමයි. ඊට පස්සේ මෙන්න මෙතන verify OTP දෙන්න. එතකොට ඔයාගේ බොට් නම්බරේ ගහපු නම්බරේ මෙන්න මෙහෙම ඇඩ් වෙනවා. ඊට පස්සේ බේම් මෙතන ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් setting icon එකක් පෙන්නනවා. ඕක මේ ඔපන්න. එතකොට මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් බොට් ගේ දැන් තියෙන settings.
මේ තියෙන බොඩ්ගේ සෙටිංස්. ඉතින් කමාන්ඩ් ගහලා මේවා වෙනස් කරනකොට මෙතනින් ඔයාලට වෙනස් කරගන්න එක ලේසි. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මෙතන ප්‍රිෆික්ස් එක තියෙනවා. මේ ඩොට් එක කපලා ඔයාලට පුළුවන් ප්‍රිෆික්ස් එකට කමාවක් දාගන්න. ඊට පස්සේ මෙතන දැන් මෝඩ් එක තියෙනවනේ බොඩ්ගේ. මෝඩ් එක දැන් මම මෙතනින් පබ්ලික් වගේ දෙන්නම්. ඊට පස්සේ මෙතන දැන් ඔය සෙට් එක තියෙනවා. ඊට පස්සේ ඔටෝ. මේ ඔටෝ කියන එකට ආවට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ගොඩක් තියෙනවා. ඔටෝ රිප්ලයි. එතකොට ඔටෝ වොයිස්. එතකොට දැන් මේ ඔටෝ රීඩ් ස්ටේටස් කියන්නේ ස්ටේටස් මේ ඔටෝමැටික්ම view වෙනවා. ඊට පස්සේ always online off කරා. ඒ වගේ ඊට පස්සේ මෙතන කමාන්ඩ්ස් වලට ගියට පස්සේ මේ මෙතන මේ බටන් මැසේජ් ඔන් කරගන්න තියෙනවා. මැසේජ් රීඩ් කරන එක තියෙනවා. ඒ සෙට් එකම තියෙනවා. ඉතින් මෙතන මේ තව මේ සෙටින් මම ඉස්සරහට දෙන්නම්. ඒවා මේකට ඇඩ් වෙනවා. ඉතින් මේ ඊට පස්සේ ඒ ටික හදලා මෙන්න මෙතන save changes කියන එක දෙන්න. එතකොට ඔයගොල්ලන්ගේ settings ටික මෙන්න මේ විදිහට save වෙනවා. ඉතින් ඕක setting ටික save වුණාට පස්සේ ඔයාගේ bot ගිහින් බලන්න පුළුවන්. එතකොට bot වෙනස් වෙලා තියෙන්නේ මේ setting වලට. ඉතින් මේ add bot කියන එක තියෙන්නේ bot ගේ setting වෙනස් කරන්න. මේකට ඇවිල්ලා මෙතෙන්ට නම්බර් එක ඇඩ් කරා කියලා bot active වෙන්නේ නැහැ. bot active වෙන්න ඔයාලා මේ මෙතනින් ගිහිල්ලා මේක පෙයා කරගන්න ඕනේ. එක්ක මේකට ගිහිල්ලා QR එක මේ ස්කෑන් කරන්න. එහෙම නැත්තම් මෙතනින් පෙන්නලා පෙයා කරන්න. ඔයාලා ඒ දෙකෙන් එකක් කරාම තමයි මෙතන bot active වෙන්නේ. ඊට මේක තියෙන්නේ ඉතින් මේ bot ගේ setting වෙනස් කරන්න තමයි. ඉතින් විනාඩි 5යි යන්නේ ඔයාලට මේ හොඳ bot කෙනෙක් හදා ගන්න පුළුවන්. මං ඉතින් ගිහිල්ලා පෙන්නන්නම් දැන් නිකමට මේකේ කමාන්ඩ් එකක් අපි ගහලා බලමු. මෙන්න මේ විදිහට. දැන් අපි කමාන්ඩ් ගහනකොට මේක වෙනස් කරානේ. දැන් මං ඔන්න කමාවක් දාලා තමයි ගෙවුවේ. දැන් තියෙන බේලියාස් වල ප්‍රශ්න හින්දා දැන් අපි බටනොත් තියෙන හින්දා ඔක්කොම තියෙන හින්දා මේක චුට්ටක් ස්ලෝ. ඒක ගණන් ගන්න එපා. මේක වැඩ කරනවා. ඔන්න දැක්කද? වැඩ කරනවා. අතනින් මේ හදන setting ටික bot restart වුණාට පස්සේ තමා මේ apply වෙන්නේ. මට ඒක කියන්න අමතක වුණා. විනාඩි මතක තියාගන්න විනාඩි 40න් 45න් වගේ bot අනිවාර්යෙන් restart වෙනවා. ඒ restart වෙන අතරතුර විනාඩි 5ක වගේ පොඩි වෙලාවක් bot active නැති වෙන්න පුළුවන්. ඒ වෙලාවට log out කරන්න යන්න එපා. ආපහු active වෙනවා. විනාඩි 40ක් 45ක් වගේ ඇතුළත ආය ඒ කියන්නේ විනාඩි 40ක් 45ක් ගියාට පස්සේ bot restart වෙනවා. විනාඩි 5ක් විතර. ඊට පස්සේ ආයි 40ක් 45ක් වැඩ. එහෙම පොඩි මෙව එකක් යනවා. මොකද මේ ඒ සර්වර් එක දුවන විදිහ. ඉතින් මේ bot restart වුණාම තමයි මේකේ මේ මෙව එක හරියන්නේ. අපිට command ගහන්න පුළුවන්. command එකෙන් දැන් මෙතන set prefix කියලා command එක දුන්නොත් එසෙනින් ඒක මාරු වෙනවා. ඔන්න බලන්න. හරි. ඔන්න මාරුණා. දැන් එහෙම එකක් තියෙන්නේ. එතකොට ඒ ටික ඕගොල්ලන්ට හදා ගන්න පුළුවන්. එතකොට මම කියන්න තියෙන ඔක්කොම ටික කිව්වා මං හිතන්නේ. එහෙනම් මං ගිහින් එන්න. වීඩියෝ එක තවත් අදින්න ඕනේ.